චරිත අතර චරිතයක නොදත් පැතිකඩ මේ කවුද? මේ කවුද? සාමාන්‍යයෙන් තරුණයෙක් කියලා කියන්නෙම දඩබ්බර චරිතයක්. එහෙම චරිත අතර අහිංසක තැන්පත් ගතිගුණ පිහිටන තරුණයොත් අතලොස්සක් අපේ සමාජයේ දකින්න ලැබෙනවා. චරිත අතර චරිතයක නොදත් පැතිකඩ සොයා යන ගමනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝටම ඉතා වැදගත් වූ සමාජ මෙහෙවරක් කරන තරුණයෙක් ගැනයි. මුහුණු පොත හරහා අහඹු ලෙස හමු වයස අවුරුදු 29ක් වන බුද්ධික කුරුණෑගල ප්‍රදේශයේ සුන්දර ගම්මානයක ජීවත් වන බොහොම අහිංසක තරුණයෙක්. කුඩා කාලයේ ඉඳලම ගමේ ආරාමය සමග තිබුණු සමීප ඇසුර නිසාම බුදුදහම ගැන ඔහුගේ හිතේ තිබුණේ පුදුම සහගත පැහැදීමක්. ඒ නිසාවෙන්ම ගමේ තියෙන වරු පිරිත්, සෙත් පිරිත් ආදී පිරිත් දේශනාවලට වගේම බෝධි පූජාවලටද බුද්ධික කියන්නේ ගමේ අයට නැතිවම බැරි චරිතයක්. අපි කතාවටත් කියනවා නිවසක් පන්සලක් වගේ තියාගන්න ඕනේ කියලා. ඒ කතාවට හොඳම උදාහරණය ඔහුගේ නිවස. ඇත්තටම ඒ ගෙදර පන්සලක්. ධාතුන් වහන්සේලා පවා තැන්පත් කරලා තියෙන බුද්ධ මන්දිරයකින්ද සමන්විත වූ හරිම ලස්සන නිවසක්. පසුගිය මැදින් පුන් පොහෝදා ඔහුගේ නිවසේ පැවති යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පින්කමට සහභාගී වෙන්න අපිටත් අවස්ථාව උදා වුණා. සිරි ගෞතම සම්බුද්ධරාජ සුගන්ධ කුටිය නමින් දකින කාගේත් සිත් පැහැදින අයුරින් නිමවා ඇති බුද්ධ මන්දිරයට සැදැහැවතුන් බොහෝ පිරිසක් පැමිණ සිටියා. චීවරධාරී බොහෝමයක් ස්වාමින් වහන්සේලාගේ නොමනා හැසිරීම නිසාම මිනිස්සුන්ට පන්සල පවා එපා වී යන යුගයක බුද්ධික කියන්නේ හැමෝටම ආදර්ශමත් චරිතයක්. නොහික්මුණු තරුණ පරපුරක නොහොඹිනාකම් නිතර අහන්න දකින්න ලැබෙන කාලයක මෙවන් තරුණයෙකුගේ උතුම් ක්‍රියාවක් සමාජගත කිරීම මුළු මහත් සමාජයටම වටිනාකමක් එක් කරන නිසා මේ කවුද වැඩසටහන අද ඔහු වෙනුවෙන් වෙන්නුණා.
කාර්යබහුල මොහොතක අපි සමග කතා කළ ඔහු කතාබහ අවසානයේ මෙන්න මෙහෙම කතාවකුත් කිව්වා. පැවිදි ගිහි හැමෝගේම ආශිර්වාද අවවාද අනුශාසනා මැද මාගේ නිවසේ ධාතු මන්දිරය හා සැබැඳි සියලු දෙනාටම සිත ශාන්තිය උදා කරමින් පුද්ගලික කිසිම ලාභයක් බලාපොරොත්තු නොවි පිරිහෙමින් පවතින සමාජයක තම ශාසනික සමාජීය යහපැවැත්ම උදෙසා වැඩ කිරීම මගේ එකම අභිලාෂයයි. ගමේ අය එකතු වෙලා කරන උතුම් වූ පූජාවක් ගමේ අයට හදපු තැනක් මෙතන. ඉතින් හැමෝම උතුම් වූ පූජාවන් දෑතින් දෝතින් ඇවිල්ලා පූජා කරා. ඔබේ බුදුමැදුර කියලා හිතා ගන්න මං විතර නිවන් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඔක්කොම මැදගෙන එකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි අද මැරෙයිද හෙට මැරෙයිද කියලා කියන්න බෑ. ඒ තරම් මේ ජීවිතේ අනියතයි. විශේෂයෙන් මධ්‍යමයේ මේ පූජාව පැවැත්වීමට තීරණයක් කළේ යශෝදරා ප්‍රතිමා වහන්සේ නිස්ථානීය වැඩවීමේ උතුම් වූ පින්කමක් එක්ක ආශිර්වාද පූජාවක් කරන්න ඕනේ කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා. ඒත් එක්කම මේ ආශිර්වාද පූජාවත් හැමෝටම කියලා අද මේ පොහොය දවසේ ආරම්භ කරන්න රෙදුනේ. මේ අද මේ උතුම් වූ පූජා පොහොය දවසේ වැදගත්කම කරුවොත් දන්නේ නැතුව ඇති. පොඩ්ඩක් ඉගෙන මම විස්තර කරන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ශ්‍රාවක සංඝයා සමග කිඹුල්පත් පුරයට ගමන ආරම්භ අද වම් පොහොය දවසක. ඒ වගේම යශෝදරාවගේ ශෝකයේ දුරකොට චන්නකීන්දර ජාතකයක් දේශනා කරේ අද වැනි උතුම් වූ පොහොය දිනක නන්ද කුමරිගේ සහ රාහුල කුමරිගේ පැවිද්ද යන උතුම් වූ කටයුත්තක් සිදු කරේ මේ වගේ උතුම් වූ පොහොය දිනක. ගැළපීමක් තියනවා යශෝදරාගේ ශෝකයේ දුරු කරන්න ඒ දේශනා කරු දවසේම මේ පෙරණින් වහන්සේ අපගේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමට සිදුවීම ඇත්ත වශයෙන්ම කියන සතුටුයි. ප්‍රථමයෙන්ම මේ පිරිම වහන්සේ පූජා කරත්තම ගොඩාක් සතුටුයි. පියදාස මහත්මයා විසින් එදාම ආදරයෙන් ගෞරවයෙන් තවත් බොහෝ දේවල් කරා. ඉතින් මේ පින් කියායිම කරන්න බෑ. ආයු වර්ණ සැප බල ප්‍රඥාව එතුමත් සමග අනිත් සමෝටම එක වගේම මේ පින් ඒකාන්තයෙන්ම ලැබෙනවා. සියලු දොසක් දොම්නසක් කාර්යදේ බාධා අපලුපද්‍රව තිබෙනවා නම් මේ පින් බලෙන් ඒ සියලුම දේවල් හැමගේම දුරු වෙන්න ඕනේ. එකාමේ සතුටින් ජීවත් වෙන්න ඕනේ මේ ඉන්න ටික කාලේ. රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සෝමාසේ භවත්තංකරායෝ සම්මේලීකායෝ බව සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා චරිත අතර චරිතයක නොදත් පැතිකඩ මේ කවුද?